මම මේ කියන කරුණුවලින් එකක් හරි ඔයාට ගැලපෙනව නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. පළවෙනි එක තමයි දවස් 3ක් වගේ ඇතුළත ඔයා හකුරු මිශ්‍ර මොනාම හරි කෑමක් කාපු කෙනෙක්ද. එහෙනම් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම තමයි අද දවස ඇතුළත ඔයා කතුරක් පාවිච්චි කළා මොනාම හරි දෙයක් කැපුවද. ඔන්න එහෙනම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා කිරිතේවලට ගොඩක් කිරිතේ බොන්න ආස කෙනෙක්ද. ඔන්න එහෙනම් ඔයාටත් මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒ වගේම ඔයා දැන් ඉන්න තැනට රතු පාටින් කහපාටින් දම් පාටින් මොනාම හරි දෙයක් පේන්න තියෙනවද. එහෙනම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔයා නිතරම සින්දු අහන්න ආස කෙනෙක්ද. ඔයා මොනම් හරි වැඩක් කරන අතරතුර දවසෙන් ගොඩ වෙලාවක් සින්දුවක් අහන ගමන් ඉන්න කෙනෙක් නම් සින්දුවක් අහන ගමන් ඉන්න ආස කෙනෙක් නම් ඔන්න ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා සුරතල් සත්තුන් ඇති කරන්න ආස කෙනෙක්ද. සුරතල් සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්ද. එහෙනම් ඔයාටත් මෙන්න මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඔයා දැන් ඉන්නේ ඔයා නිදාගන්න කාමරේ නම් ඔයාටත් මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. අන්තිම කාරණාව තමයි ඔයා ඉන්න තැනට මූණ බලන කණ්ණාඩියක් පේන්න තියෙනවද. ඔන්න එහෙනම් ඔයාටත් මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔන්න සිංගල් අයට තමයි මේ රීඩින් එක අරගෙන ආවේ. ඔයාට හරීම ලස්සන පණිවිඩ කිහිපයක් ලැබිලා තියෙනවා අද. අපි බලමු ඔයාට ඉක්මනින්ම අලුත් කෙනෙක්ගේ හමුවීමක් පැමිණීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක හරීම ලොකු ඇට්‍රැක්ෂන් එකක් එක්ක ඇතිවන බැඳීමක්. මේ කෙනා හරිම කන්ෆිඩන්ට්, ක්‍රියාශීලී, Taman කැමති ඕනම දෙයක් හරිම කෙලින් ප්‍රකාශ කරන කෙනෙක්. ඉක්මනට ඇක්ෂන්ස් ගන්න කෙනෙක්. ඔයාට මෙයා ගැන ඉක්මනටම ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඔයාලගේ සම්බන්ධතාවය ඉතාමත් ඉක්මනට පටන් ගන්න එනර්ජි එකක් තමයි මෙතන තියෙන්නේ. එක තැනක නතර වෙලා තිබුණු ලව් ලයිෆ් එක ටික ටික මූව් වෙනවා. සමහර විට මේ කෙනා ඔයාට වඩා ටිකක් දුරකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. වෙනත් රටක හෝ එහෙමත් නැත්නම් ඔයා ඉන්න ප්‍රදේශයෙන් ටිකක් දුරක ඉන්න කෙනෙක් මෙන්න මේ කෙනා. අනිවාර්යෙන්ම ඔයා පරණ මතකයන් අමතක කරන්න ඕනි. ඔයාගේ එක්ස් ආයමත් එයිද, මගේ ක්‍රෂ් එක මට ආයමත් කතා කරයිද වගේ බලාපොරොත්තුවක හිටියොත් අලුත් ආදරයකට ඔයාගේ හදවත විවෘත වෙන්නේ නැහැ. ඒකෙන් මේ ක්‍රියාවලිය ආයෙත් ටික ටික කල් යන්න පුළුවන්. නව ආරම්භයක් ඔයාට ඕනි නම් අනිවාර්යෙන්ම ඔයා නව ආදරයකට ඔයාගේ ජීවිතයට පැමිණෙන්න මාර්ගය විවෘත කරලා තියන්න ඕනි. නැත්තම් කලින් සිදු වුණ දේම නැවත නැවත චක්‍රයක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඔයා පරණ මතකයන් එකම ජීවත් වුණොත්. මෙතන ඔයාට පොඩි අනතුරු ඇඟවීමක් වගේ දේකුත් තියෙනවා. මේ කෙනා දෙන පොඩි පොඩි ඉඟි වරදවා වටහා ගැනීම. මේ කෙනාගේ ඊගෝ එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. ප්‍රශ්නයකින් ඔයා දිනන්න ඕනි මම තමයි හරි කියලා ඔප්පු කරන්න යන්න එපා. එයා එක්ක තර්ක කරද්දී හරිම පරිස්සම් වෙන්න. පුළුවන් තරම් සුහදව කතා කරලා මේ දේවල් විසඳ ගන්න බලන්න. තර්ක කරන්න යන එක මම මෙතනදී අනුමත කරන්නේ නැහැ ඔයාට. අපි දැන් බලමු මේ කෙනාගේ හැඩරුව, ගතිගුණ, ඒ වගේම එයා මුණ ගැහෙනකොට ඔයාට යුනිවර්ස් එකෙන් ලැබෙන සයින්ස් මොනවද කියලා. මේ කෙනා ඔයාට වඩා වසර කිහිපයකින් වැඩිමහල් කෙනෙක් වෙන්න පුළුවන්. පිරිසකට ඔයා පිරිමි ළමයෙක් වුණත් මේ කෙනා ඔයාට වැඩිය වැඩිමහල් කෙනෙක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට මේ කෙනා ඔයාට වැඩිය බාල කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුද්දක වගේ ඒජ් ගැප් එකක් ඔය දෙන්න අතර තියෙන්න ලොකු හැකියාවක් තියෙනවා. මේ කෙනා මුණ ගැහෙන්න ලං වෙද්දී ඔයාට නිතරම ඉටිපන්දම් දකින්න පුළුවන් වෙයි. නැත්තම් ඉටිපන්දම් දැල් වෙන තැනකදී මේ කෙනා ඔයාට මුණ ගැහෙන්න ඉඩක් තියෙනවා.
ඒ වගේම ඔයාට රතුපාට රෝසමල් නිතරම දකින්න පටන් ගනී. ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වගේ සෝශල් මීඩිය ඇප් එකකින් මේ කෙනා ඔයාව අඳුරගන්නත් ඉඩ තියෙන. ඒවගේම 13 ඒංචල් නම්බ එක ඔන්න ඔයාට වැදගත් වෙනවා. මෙන්න මේ කෙනා කළුපාට අඳින්න. කළුපාටට ටිකක් වැඩිපුර ආස කරන කෙනෙක්. මෙයාට තියන්නේ ගෝල්ඩන් ස්කින් කල එකක්. මේ කෙනා ටිකක් කැපිලා පේන කෙනෙක්. පිරිසක් අතර ඉද්දී මේ කෙනා හරිම සරාගී විදිහට හැමෝගෙම ඇස් දෙක එයාගේ පැත්තට ගන්න පුළුවන් හැඩරුවක් තියෙන කෙනෙක්. ගෑනු ළමෙක් නම් අනිවාර්යෙන්ම මෙයා ගොඩාක් සරාගී කෙනෙක්. ඒ වගේම මේ කෙනාගේ ඇස් දෙක තොල් දෙක ටිකක් ලොකු කෙනෙක් මෙන්න මෙයා. ගෑනු ළමෙක් නම් අනිවාර්යෙන්ම මෙයාට කර්වි ෆිගර් එකක් තියෙනවා. මෙයා හරීම විනෝදයෙන් ඉන්න කෙනෙක්. ඔයා එක්ක කතා කරද්දි වුණත් නිතරම විහිළු තහළු කරලා හරිම ෆන් එකේ ඉන්න උත්සාහ කරන කෙනෙක් මෙයා. ගොඩක් වෙලාවට මේ කෙනා ලිප්ස්ටික් පාවිච්චි කරන කෙනෙක්. ඒ වගේම මෙයා ජෙම්ස්ටෝන් වලින් තියෙන දේවල් පළඳින්න ආස කෙනෙක්. හරිම ෆැෂනබල් කෙනෙක්. ගොඩාක් කැපිලා පේන විදිහට ඇඳුම් අඳින්නත් මේ කෙනා ගොඩක් උත්සාහ කරනවා. මෙන්න මේක තමයි සිංගල් ඔයාලට අද ලැබෙන පණිවිඩය.